හරි පේපර් 5 මුලින්ම ළමයි MCQ සෙට් එක කතා කරලා ඉන්නම් හරි මේ පේපර් එක ඉතින් ඇත්තටම ගත්තොත් ඉතින් ලේසි හරි මේ පළවෙනි MCQ එක ඒ කියන්නේ මේ පේපර් එකෙත් ළමයි මේ හැම පැටර්න් එකෙම MCQ තියෙනවා හරි හරි බලමු පළවෙනි එක පරමාණුක ක්‍රමාංකය යම් මුළු ද්‍රව්‍යයකට ලාක්ෂණික වේ. කියන්නේ මෙහෙම මේ පළවෙනි ප්‍රකාශය ගත්තට පස්සේ හරි එක දෙක කොහොම තියෙද්දි මේ පළවෙනි පොයින්ට් එක කියන්නේ පරමාණුක ක්‍රමාංකය යම් මුළු ද්‍රව්‍යයකට ලාක්ෂණික වේ. දැන් මේ පේපරේ තියෙන මේ කියන්නේ දේ තමයි වචන පිළිබඳ ප්‍රශ්නයක් තමයි තියෙන්නේ. කියන ලකුණු අඩුයි නම් හරි සමහරවිට වැරදිලා තියෙනවා නම් ගොඩාක් ඒ වගේ මේ වෙලා තියෙන වචන පිළිබඳ ප්‍රශ්නයක් තියෙනවා. හරි. එතන මෙතනදී පරමාණුක ක්‍රමාංකය කියලා කියන ළමයි මුළු ද්‍රව්‍යයක් ගත්තට පස්සේ දැන් x කියන මුළු ද්‍රව්‍යය ගත්තොත් හරි. එතන මෙයාට අදාළ විසෙට් තමයි මේ පරමාණු ක්‍රමාංකය A කියලා කියන්නේ ස්කන්ධ ක්‍රමාංකය. එතකොට මේ Z කියන එක ළමයි ලාක්ෂණිකයි. මොකද්ද ලාක්ෂණිකයි කියන්නේ? ඒ කියන්නේ පරමාණුක ක්‍රමාංකයේ මූලද්‍රව්‍යයට අදාළව එයාටම එකක් තියෙනවා. එයාට එයාගෙම කියලා එකක් තියෙනවා. හරි. එතකොට දැන් සෝඩියම් ගත්තට පස්සේ සෝඩියම්ට තියෙනවා එයාට එයාගෙම කියලා මේ පරමාණු ක්‍රමාංකයක්. හරි. එතකොට මේ 11 කියලා කියන්නේ සෝඩියම්ගේ පරමාණු ක්‍රමාංකය. හරි. එතකොට 12 කියලා කියන්නේ මැග්නීසියම්ගේ පරමාණු ක්‍රමාංකය. දැන් 20 කාටද ලාක්ෂණික වෙන්නේ? කැල්සියම්ට. පරමාණු ක්‍රමාංක 20 ලාක්ෂණික වෙන්නේ කැල්සියම්ට. එතකොට අන්න ඒ වගේ. එතකොට පරමාණු ක්‍රමාංකයේ යම් මුළු ද්‍රව්‍යයකට ලාක්ෂණික වෙයි. ඔව් ඒක හරි. හරි. ප්‍රකාශක විදියට පළමු ප්‍රකාශය. හරි. මේ හරි. ඊට පස්සේ මේගොල්ලෝ දෙවෙනි එක කියනවා ස්කන්ධ ක්‍රමාංකයේ යම් සමස්ථානිකයකට ලාක්ෂණික වෙයි. එතකොට අර ස්කන්ධ ක්‍රමාංකය කියන එක දැන් අපි ගත්තොත් ඉතින් ළමයි මේ හයිඩ්‍රජන්ගේ සමස්ථානික සෙට් එක. එතකොට ගත්තාම එනවා H11 H12 H13 කියලා. කොහොම. එතකොට මෙතනදි මේ හයිඩ්‍රජන්ගේ සමස්ථානික සෙට් එක සැලකුවාම මේ දෙක කියන එක කාට ලාක්ෂණිකයිද? හරි. දෙක කියන එක ඩියුටීරියම්ට ලාක්ෂණිකයි. තුන කියන එක ට්‍රිටියම්ට ලාක්ෂණිකයි. හරි. එක කියන එක ප්‍රෝටියම්ට ලාක්ෂණිකයි ස්කන්ධ ක්‍රමාංකය. හරි. එන්නේ යම් මූල ද්‍රව්‍යයකට අදාළව මේ කියන්නේ එයාගේ තියෙන මේ ස්කන්ධ ක්‍රමාංකය මේ ඒ සමස්ථානිකට අදාළව ලාක්ෂණිකයි. හරි. මුල් ද්‍රව්‍යයකට අදාළව පරමාණු ක්‍රමාංකය ලාක්ෂණිකයි. එතකොට මේ පළමු ප්‍රකාශයත් හරි. මෙතෙන් දෙවෙනි ප්‍රකාශයත් මෙතෙන්දී හරි. පහදා දීමක් නැහැ. හරි. පහදා දීමක් නැහැ. එතකොට මේ බලන්න උත්තර දෙක හරි. දෙවෙනි එක කියනවා ළමයි ස්කන්ධ ක්‍රමාංක සහ සාපේක්ෂ පරමාණුක ස්කන්ධය අතර සරල සම්බන්ධතාවයක් පවතී. දෙවෙනි එක කියලා කියන්නේ ස්කන්ධ ක්‍රමාංක සහ සාපේක්ෂ පරමාණුක ස්කන්ධය අතර සරල සම්බන්ධතාවයක් තියෙනවා. දැන් අපි දන්නවා ළමයි දැන්. එතනින් අංක දාගන්න. දෙක. හරි. ස්කන්ධ ක්‍රමාංකය කියලා කිව්වට පස්සේ හරි. ස්කන්ධ ක්‍රමාංකය කියලා කිව්වහම අපි ඒක මේ කියන්නේ කැපිටල් A කින් සංකේතවත් කරනවා අර කියදිනේ. මේ කියන්නේ Z A ඔහොමනේ කියන්නේ. හරි. ඒ කියලා කියන්නේ ස්කන්ධ ක්‍රමාංකය. හරි. එතකොට මේ ඕක සමානයි මොකද්ද? ප්‍රෝටෝන සහ නියුට්‍රෝන සංඛ්‍යාව එකතුව. වෙන මුකුත්ම නෙමෙයි ඕක. හරි. එතකොට මේ සාපේක්ෂ පරමාණුක ස්කන්ධය කියන්නේ මොකද්ද? මෙතන කියනවා සාපේක්ෂ පරමාණුක ස්කන්ධය. මම ඒක කියන්නම් සාපස් කියලා කියන්නේ. හරි. සාපස් කියන්නේ මොකක්ද? පරමාණුක ස්කන්ධය. හරි. පරමාණුවකට අදාළව යාගේ ස්කන්ධය බෙදීම 12න් එකක් මොකෙන්ද? C612 කාබන් පරමාණුක ස්කන්ධය. හරි. C612 සමස්ථානිකයේ කාබන් පරමාණුක ස්කන්ධය. මම ලියන්න C612 ලියපු නිසා 612 පරමාණුක ස්කන්ධයෙන් 12 එකක්. හරි. ඕම්. එතකොට අපිට පැහැදිලිවම කියන්න පුළුවන් සාපේක්ෂ පරමාණුක ස්කන්ධය කියලා කියන්නේ හරි මේ C612 පරමාණුක ස්කන්ධයෙන් 12න් එකක් යම් පරමාණුකට දරන යම් පරමාණුක ස්කන්ධයට දරන අනුපාතය. හරි. එතකොට මේක තමයි මේ සාපේක්ෂ පරමාණුක ස්කන්ධය කියලා කිව්වහම. හරි. එතකොට ස්කන්ධ ක්‍රමාංකය කියලා කිව්වහම ඉන්නේ මේක. එතකොට මේ දෙක අතර සම්බන්ධයක් තියෙනවද? මේකේ ප්‍රෝටෝන සහ නියුට්‍රෝන සංඛ්‍යාව එකතු. හරි. ස්කන්ධ ක්‍රමාංකය කියලා කියන්නේ. සාපේක්ෂ පරමාණු ස්කන්ධය කියන්නේ මේක. හරි. එතකොට ওই දෙක දෙකක්. එතකොට මේ දෙක දෙකක් කිව්වට පස්සේ මේකේ මොකද්ද පළවෙනි ප්‍රකාශය කියන්නේ සරල සම්බන්ධතාවයක් පවතී. සරල සම්බන්ධතාවයක් නැහැ. හරි. මේක වැරදි. ඊට පස්සේ කියනවා ඊට එහා පැත්තේ දෙවෙනි ප්‍රකාශයේ
ස්කන්ධ ක්‍රමාංකය සහ සාපේක්ෂ පරමාණුක ස්කන්ධය එකිනෙකට වෙනස් ස්වාධීන රාශීන් දෙකකි. එතකොට එකිනෙකට වෙනස් ස්වාධීන රාශීන් දෙකක් කියවට පස්සේ හරිනේ. මේ දෙන්න එකිනෙකට වෙනස්. මෙයා එකක් මෙයා එකක්. මෙතන තියෙන ප්‍රෝටෝන සහ නියුට්‍රෝන සංඛ්‍යා එකතුව මෙතන තියෙන්නේ මේ 112 පරමාණුක සමස්ථානික ස්කන්ධ 12කින් පරමාණුක ස්කන්ධය ධර්ම අනුපාතය. මේකනේ. හරි. ඒකට ඒක හරි. එකිනෙකට ස්වාධීනයි කියන කාරණාව හරි. ස්වාධීන රාශීන් දෙකක් එකිනෙක වෙනස් වෙච්ච. හරි. මෙයාට මෙයාගෙම කියලා එකක් තියෙනවා. මෙයාට මෙයාගෙම කියලා එකක් තියෙනවා. හරි. අසත්‍යයි සත්‍යයි. උත්තරේ 4. හරි. උත්තරේ 4. හරි. ඊට පස්සේ ළමයි මේ බලන්න තුන්වෙනි එක. හරි. මේක මේ ඒගොල්ලෝ කියනවා සමස්ථානිකවල භෞතික ගුණ වෙනස් වුවද සමස්ථානිකවල ළමයි භෞතික ගුණ වෙනස් නේ. අර ස්කන්ධය වෙනස් වීමත් එක්ක භෞතික ගුණ වෙනස් වෙනවා. හරි. සමස්ථානිකවල භෞතික ගුණ වෙනස් වෙනවා. ඒක හරි. වෙනස් වුවද ඒ කොටස හරි. රසායනික ගුණ සමාන වේ. ඔව්. හරි. දැන් භෞතික ගුණ වෙනස් වුණාට රසායනික ගුණ සමාන වෙනවා. මොකද සමස්ථානික කියලා කියන්නේ ළමයි දැන් එකම මූලද්‍රව්‍ය පරමාණුනේ. සමස්ථානික කියන්නේ එකිනෙකට වෙනස් වූ එකම මූලද්‍රව්‍ය පරමාණු. හරි. විසමින් අහන්න සමස්ථානික කියලා කියන්නේ එකිනෙකට වෙනස් වූ එකම මූලද්‍රව්‍ය පරමාණු. එකම මූලද්‍රව්‍ය කියලා කියනකොට මොකක්ද? එකම පරමාණු ක්‍රමාංකය තියෙන ඒගොල්ලෝ. එතකොට එකම පරමාණුක ක්‍රමාංකයේ තිබිලා ස්කන්ධ ක්‍රමාංක නිසා තමයි මේගොල්ලෝ වෙනස් වෙන්නේ. ඒ කියන්නේ නියුට්‍රෝන සංඛ්‍යාවෙන්ද තමයි වෙනස් වෙන්නේ. ඒ කියන්නේ භෞතික ගුණේ ස්කන්ධය කියන සාධකයෙන් තමයි මේගොල්ලෝ වෙනස් වෙන්නේ. හරි. එතකොට දැන් මේකේ තියෙන ඉලෙක්ට්‍රෝන සංඛ්‍යාව 1යි නම් හරි. එතකොට හැමෝගෙම තියෙන ඉලෙක්ට්‍රෝන සංඛ්‍යාව 1යි නම් මේගොල්ලන්ගේ රසායනික ගුණ කියන කාරණාව 1යි. හරි. සමස්ථානික රසායනික ගුණ සමානයි. භෞතික ගුණ වෙනස් වෙනවා. හරි. විකිරණශීලතාවය කියලා කියන්නේ භෞතික ගුණයක්. විකිරණශීලතාවය කියන්නේ භෞතික ගුණ. දැන් ට්‍රිටියම් ගත්තට පස්සේ විකිරණ නිකුත් කරනවානේ. හරි. ප්‍රෝටියම් ඩියුටීරියම්ලා විකිරණ නිකුත් කිරීමක් ගැන කතා කරන්නේ. ට්‍රිටියම් මෙහෙම නෙමෙයි. ට්‍රිටියම් මේ විකිරණ නිකුත් කරනවා. හරි. ඒක භෞතික ගුණයක්. හරි. එතකොට මේ සමස්ථානික වල භෞතික ගුණ වෙනස් වුවද රසායනික ගුණ සමාන වෙයි. ඒක මොකද වෙන්නේ? හරි. ඒක හරිනේ. රසායනික ගුණ සමානයිනේ. සමස්ථානික පරමාණු වල එකම ඉලෙක්ට්‍රෝන සංඛ්‍යාවක් වෙන්න ඉලෙක්ට්‍රෝන වින්‍යාසයක් ඇත. ඒකත් හරි. කොහොම දැන් සම්බන්ධතාවයක් තියෙනවද නැද්ද කියන එක නුපා ගන්න ඕන. දෙකම හරි නම් සම්බන්ධතාවයක් තියෙනවද? ඉන්න සමස්ථානික වල භෞතික ගුණ වෙනස් වුවද රසායනික ගුණ සමාන වෙයි කියලා කියන්නේ ඇයි? රසායනික ගුණ සමාන ඇයි? එකම ඉලෙක්ට්‍රෝන වින්‍යාසය තියෙන්නේ. එතකොට එහා පැත්තේ කියන්නේ එකම ඉලෙක්ට්‍රෝන වින්‍යාසය තියෙනවා කියලා නේද? එතකොට උත්තරේ සත්‍යයි සත්‍ය හා පහදා දෙනවා නම් උත්තරේ 1. හරි. දෙකට උත්තරේ 4. එතකොට මේක අදාළ උත්තරේ 1. හරි. අපි යනවා 4 වෙනි MCQ එකට. හරි. කාබන් පරමාණුක ස්කන්ධයෙන් 12න් එකක් පරමාණුක ස්කන්ධයක ලෙස පිළිගැනේ. කාබන් පරමාණුක ස්කන්ධයෙන් 12න් එකක්. මෙන්න මෙතන මේ ඔයා බලන්න ගොඩාක් වෙලාවට වාගේ මේක වැරදිලා තියෙන්න පුළුවන් කාරණාව දන්නේ නැත්තම්. හරි. ඒ කියන්නේ හරියටම දැනගන්න ඕන මේක කොට දාන්න. හරියටම දන්නේ නැත්තම් වැඩේ පව්. ඒ කියන්නේ ළමයි මේ පරමාණුක ස්කන්ධ ඒකකයක්. එහෙම නැත්තම් AMU එකක්. හරි. ඒ කියන්නේ පරමාණුක ස්කන්ධ ඒකක එකක් හෝ එකක් AMU කියන්නේ මේ දෙකම එකම අදහස. හරි. මේ මොකද්ද? මේක සමානයි 12න් එක වාරයක් C612 සමස්ථානිකයේ පරමාණුක ස්කන්ධයෙන් 12කට මේකෙන් 12ක වෙන්නේ මේ C612 පරමාණුක. හරි. C612 පරමාණුක ස්කන්ධයෙන් 12ක තමයි මේක වෙන්නේ. කියන්නේ එකක් AMU සමානයි 12න් එක වාරයක් C612 පරමාණුක ස්කන්ධය. එහෙම නැත්නම් C6 මේකම තමයි කියන්නේ හොඳේ. එහෙම නැත්නම් කියලා කියන්නේ වෙන එකක් කියන්නේ මේකම කියන්නේ. C612 පරමාණුක ස්කන්ධයෙන් 12න් එකක් තමයි AMU එකක් කියන්නේ. හරි. ඒ කියද්දි ඉතින් එක එක විදිහට කියන්න පුළුවන් 12න් එකයි වාරයක් මේක. එහෙම නැත්නම් මේකෙන් 12න් එකක් එහෙම කියන්න පුළුවන්. හරි. ඒ එහෙම නැත්නම් කියලා කිව්වේ ඒ ආකාර දෙකමම. හරි. එතකොට මේක C612 මෙතන තියෙන්නේ බලන 4 වෙනි එක කාබන් පරමාණු නිකම්ම කාබන් පරමාණුවක්. එතකොට C612 613 614 615 ඔහොම තියෙනවනේ සෙට් එකක්. ඒ ගැන කතා කරලම නැහැ. ඒකට ඒ ගැන කතා කරන්න ඕන. හරි.
අපි හරියටම කතා කරද්දි මේ කතා කරන්නම ඕන විශේෂයෙන් කතා කරන දෙයක් මේක. C612 පරමාණුක ස්කන්ධයෙන් 12 එකක් තමයි පරමාණුක ස්කන්ධ එකක. එහෙම නැත්නම් AMU එකක් කියන්නේ. හරි. අමු එකක් කියන්නේ ඕක. 612 තියෙන්නම ඕන. හරි. මෙතන මේ 612 කතාව තියෙන්නම ඕන. ඔව්. හරි. ඊට පස්සේ මෙතන ළමයි මේ හතර මේ ස්කන්ධයක ලෙස පිළිගැනී කියන කාරණාවේදී ඒක වැරදි ඉන්නේ නේ. කොට ඒක වැරදි. හතරවෙනි MCQ එකට ගියොත් හතරේ පළමු ප්‍රකාශය වැරදි. හරි. දෙවන ප්‍රකාශය පැත්තට ගියාම කාබන් මුල් ද්‍රව්‍ය ස්වභාවික සමස්ථානික තුනකින් ඇත. හරි. ඔව් නේද? එහෙමනේ. දැන් අපි කතා කරද්දී මේ C612 තියෙනවනේ. කාබන්ට අදාළව C612 තියෙනවා. හරි. මේ මම මේ හරින් කියමු. හරි. කාබන්ට අදාළව C612 තියෙනවා, 613 තියෙනවා. හරි. කොහොම? C612 C613 C614 C615. ඔගේ නෝට් එක අරගෙන බලන්න මේ 615 කියන එක ළමයි විකිරණශීලී කියලා මම කිව්වා. කොහොමද කිව්වේ? මෙයාව ගත්තට පස්සේ මේකේ තියෙනවා ප්‍රෝටෝන සංඛ්‍යාව කීයද නියුට්‍රෝන සංඛ්‍යාව කීයද? හරි. ප්‍රෝටෝන පරමාණු ක්‍රමාංකයට සමාන හින්දා ප්‍රෝටෝන 6යි. නියුට්‍රෝන සංඛ්‍යාව කියන්නේ 15 සමාන වෙනවා පීඩන එන්ට. නේ ස්කන්ධ ක්‍රමාංකයට සමාන නැහැ ප්‍රෝටෝන සංඛ්‍යාවේ නියුට්‍රෝන සංඛ්‍යාව එකතු වෙන්නේ. එතකොට 15 කියන්නේ පීඩන n නම් 15 6ක් ගියාට පස්සේ තව කීයක් ඉතුරුද? 9ක් ඉතුරු වෙන්නේ. එතකොට නියුට්‍රෝන සංඛ්‍යාව තමයි මේ 9 වෙලා තියෙන්නේ. හරි. ඔන්න මෙයාගේ නියුට්‍රෝන 9යි ප්‍රෝටෝන 6යි. අපි දන්නවා කවුරු හරි විකිරණශීලී වෙන්න නම් කවුරුන් හෝ විකිරණශීලී වෙන්න නම් නියුට්‍රෝන සංඛ්‍යාව බෙදීම ප්‍රෝටෝන සංඛ්‍යාව මෙන්න මේ අනුපාත 1.5 හෝ ඊට වඩා වැඩි වෙන්න ඕන. දැන් මෙතන n බෙදීම p කියන්නේ 9 බෙදීම 6යි. 9 බෙදීම 6 කියන්නේ කීයද? 1.5යි. එතකොට මෙයා ඇවිල්ලා මොකද වෙන්නේ? විකිරණශීලී. හරි. මේක විකිරණශීලී. හරි. එතකොට මේකේ විකිරණශීලී. ඒ වගේ මේගොල්ලෝ මොකද වෙන්නේ? අනිවාර්යයෙන් මේගොල්ලෝ ස්වභාවික සමස්ථානික කියන්නේ ස්වභාවයේ පවතින්න පුළුවන් ස්ථායී උදවිය. හරි. ස්වභාවයේ පවතින්න පුළුවන් මේගොල්ලෝ ස්ථායී උදවිය. හරි. එතකොට මේගොල්ලෝ කියනවා කාබන් ද්‍රව්‍ය ස්වභාවික සමස්ථානික තුනකින් නැත. හරි. එතකොට මේ තුන තමයි තියෙන්නේ. හරි. දැන් විකිරණශීලී වෙනවා සහ මේක කෘත්‍රිම පැත්තට බර වෙනවා එහෙම නෙමෙයි. හරි. මේ ස්වභාවිකව පවතිනවා කියලා කියන්නේ බැලුමට හරි කිසි අවුලක් නැතුව පවතින පුළුවන් තුන් දෙනා මේ තුන් දෙනා. හරි. කොහොම නමුත් මේකේ කියනවා ස්වභාවික සමස්ථාන තුනකින් නැත ඒක හරි. හරි. උත්තරේ ළමයි අසත්‍යයි සත්‍යයි. කීයද? 4. උත්තරේ 4. මෙතන මේ කපලනේ මේ දින මේක හරි කියලා ගත්තේ මොකද? පස්වෙනි එක. සෑම න්‍යෂ්ටිකම ප්‍රෝටෝන ඇත. හැම න්‍යෂ්ටියකම ප්‍රෝටෝන තියෙනවනේ. හරි. මොකද න්‍යෂ්ටියේ ප්‍රෝටෝන තියෙනවා සෑම න්‍යෂ්ටිකම ප්‍රෝටෝන තියෙන එක හරි. හරි. මේ ඔන්න පස්වෙනි MCQ එක පළමු ප්‍රකාශය හරි. සෑම න්‍යෂ්ටිකම ප්‍රෝටෝන ඇත. සෑම න්‍යෂ්ටිකම නියුට්‍රෝන ඇත. ඒක වැරදි නේ. ඇයි? හයිඩ්‍රජන් ගත්තට පස්සේ යාගේ දිනවනේ 1 1 කියලා එකක්. ප්‍රෝටියම්. යා තමයි හයිඩ්‍රජන් කියලා අපි කතා කරගෙන යන්නේ. ඉතින් මේ ප්‍රෝටියම් වල ප්‍රෝටෝන සංඛ්‍යාව 1යි. නියුට්‍රෝන සංඛ්‍යාව කීයද? මේක බින්දුව මම මේ ගැන කතා කරද්දිත් මම මේ කිව්වා. හරි මේ ප්‍රශ්නේ. ප්‍රෝටෝන සංඛ්‍යාව 1යි නියුට්‍රෝන සංඛ්‍යාව බින්දුවයි. නියුට්‍රෝන නැහැ. හරි. ප්‍රෝටෝන එකක් වෙද්දී මේක කියලා කියන්නේ p දාන n නම් දැනට තියෙන්නේ මෙතන 1යි නම් දැනටත් p සමාන 1 වෙලා නම් n සමාන බින්දුව වෙන්න මෙතන. හරි. සෑම එකකම මේ නියුට්‍රෝන තියෙනවා කියන කාරණා වැරදි. හයිඩ්‍රජන් වල නැහැ. මේ ප්‍රෝටියම් වල නැහැ. හරි. එතකොට සත්‍ය උත්තරය ඇවිල්ලා 3. හරි. පස්වෙනි එකට 3. හරි. බලමු 6 7යි. 6 7යි ගත්තාම ළමයි මේ 6 වෙනි එක බලන්න. විකිරණශීල මූලද්‍රව්‍යයකින් නිකුත් වන විකිරණ අතරින්. හරි විකිරණශීලී කෙනෙක්. දැන් ඔය කාබන් පොඩ්ඩක් ඕනනම් තියාගමු. හරි. දැන් මෙයා විකිරණශීලීනේ. හරි. නිකුත් වන විකිරණ අතරින් ඉහළම විනිවිද යාමේ හැකියාව ගැමා කිරණ වලට පවතී. හරි. දැන් මේ කාබන් කියන කෙනා විකිරණශීලී කෙනෙක් නම් 615 කියලා ඔහොම ලියමු. හරි. එතකොට මෙයා 615 මෙයා විකිරණශීලී. විකිරණශීලී වුණාට පස්සේ මෙයා විකිරණ නිකුත් කරද්දී ඇල්ෆා බීටා ගැමා නිකුත් කරනවනේ.
කලබලයක් නැතුව හිමිට යන විකිරණ අතරින් ඉහළම විනිවිද යෑමේ හැකියාව ගමා කිරණ වලට පවතී. හරි. එතකොට අපි කතා කරලා තියෙනවා මේ මොකද්ද? ගමා කිරණයන් යොහුම හරි. සහ මෙයා කියන්නේ සංකේතාත්මකව පෙන්වන්නේ මේ විදියට ගමන් මාර්ගය. හරි. ගමා කියලා කියන්නේ විද්‍යුත් චුම්බක විකිරණයක්. එතකොට විද්‍යුත් චුම්බක විකිරණ මොකද වෙන්නේ? සාමාන්‍යයෙන් මේ ගමා කිරණ ගත්තට පස්සේ මෙයාට යන්න පුළුවන්. හරි. මේ 1 මීටර ඝනකම කොන්ක්‍රීට් කුට්ටියක් තුලින් වුණත් යන්න පුළුවන්. හරි. එතකොට එහෙම තමයි තියෙන්නේ. හරි. එතකොට මේ ඇල්ෆා සහ බීටා වලට එහෙම යන්න හැකියාවක් නැහැ. සාමාන්‍යයෙන් මේ ඇල්ෆා වලට යන්න ටිකක් අමාරුමයි. හරි. ඇල්ෆා වලට යන්න අමාරුමයි. සාමාන්‍ය බීටා වලට ටිකක් ඝනකම එකකින් යන්න පුළුවන් හැකියාවක් තියෙනවා. හරි. ඉතින් අපි මේ කිව්වා තුනී තහඩුවක් කරහා යන්න මේ ඒකටත් අමාරුයි. තුනී තහඩුවක් කරහා යන්නත් හරිම අමාරුයි. සහ මෙයාට පුළුවන් සාමාන්‍යයෙන් මේ ඊට වඩා දෙයක් කරගන්න පුළුවන්. හරි. බීටා වලට. හරි. ඒක ලෝක කතා කරා. කොහොම නමුත් ප්‍රශ්නට එන්නේ විකිරණ අතරින් ඉහළම විනිවිද යෑමේ හැකියාව ගාමා කිරණ වලට පවතී. මෙයා මෙහෙම ගාමා කිරණ වලට පුළුවන් 1 මීටර ඝනකම කොන්ක්‍රීට් කුට්ටියක් තුලින් උනත් යන්න. එහෙනම් ගාමා කිරණ වලට ඉහළම විනිවිද යෑමේ හැකියාව තියෙනවා. ඒක හරි. හරි. මේ 5 වෙනි MCQ එක ප්‍රකාශ දෙකෙන් පළවෙනි එක හරි. දෙවෙනි ප්‍රකාශය ගැන කිව්වොත් විකිරණශීලී මූල ද්‍රව්‍යයකින් පිටවන ගාමා කිරණ විද්‍යුත් චුම්බක විකිරණයක් වන අතර ඒවා ආලෝක වේගයෙන් ගමන් කරනවා. ඔව්. විද්‍යුත් චුම්බක විකිරණයක් හින්දා සහ ඒවා ආලෝක වේගයෙන් ගමන් කරනවා. ඒක හේතුව හින්දා තමයි මොකක් වෙන්නේ? මේක මෙහෙම වෙන්නේ. එතකොට සත්‍යයයි මේකත් සත්‍යයයි සත්‍ය හා පහදා දීමකුත් තියෙනවා. හරි. සාමාන්‍ය යාට විනිවිද යෑමේ හැකියාවක් තියෙන විද්‍යුත් චුම්බක විකිරණ වලට මේගොල්ලෝ පදාර්ථමය විකිරණ. හරි. මේගොල්ලෝ පදාර්ථමය විකිරණ. මේ දේවල් ආය ආය නැවත නැවත කීප වතාවක්ම කියලා ඇති. හරි. ඔව්. හරි. එතකොට ළමයි මේකට උත්තරේ ඉන්නේ 6ට 1 7 වෙනි MCQ එක බලන්න. 7 වෙනි එක. සමස්ථානික වල රසායනික ගුණ සමාන වේ. සමස්ථානික වල රසායනික ගුණ සමානයි. ඒක හරිනේ. ඒක හරි. හරි. ඊට පස්සේ මේ අනිත් එක කියන සමභාරක වල රසායනික ගුණ සමාන වේ. හරි. මෙහිමයි. සමභාරක කිව්වට පස්සේ ළමයි සමභාරක කියන්නේ ඇත්තටම මේ කියන්නේ අර මෙතන අදහස් කරලා තින්නේ මේ සමාන බර කියන අදහස. හරි. ස්කන්ධ ක්‍රමාංක සමාන කියන අදහස තමයි මෙතන අරගෙන හදලා තියෙන නිසා අරගෙන තියෙන්නේ. හරි. ඇත්තටම සමභාරක කියලා කිව්වට පස්සේ ඔය මේ විද්‍යුත් රසායනයේ පාඩමේ තියෙන කැලලක් තමයි සමභාරක කියලා කියන්නේ. හරි. ඔය සමග ස්කන්ධයේ පැත්තත් එක්ක තියෙන එක. හරි. මේ විද්‍යුත් රසායනයත් එක්ක. හරි. ඒක මේ ඉලෙක්ට්‍රෝඩ සම්පූර්ණතාවය කියන යුනිට් එක 13 වෙනි පාඩම. හරි. ඒක ඇතුළේ කතා කරන එකක්. එතකොට සමභාරක කියන්නේ මේ ඇත්තම වචන තේරුම ඒක. නමුත් මෙතන අදහස අරගෙන තියෙන්නේ සමභාරක කියලා කිව්වට සමාන බර කියන අදහස තමයි අරන් තියෙන්නේ. හරි. එතකොට සමාන බර තියෙන කට්ටියගේ රසායනික ගුණ මේ සමාන වෙනවලු. හරි. එහෙම රසායනික ගුණ සමාන වෙනවොත් සමබර කියන්නේ සමාන බර තියෙන කට්ටිය. හරි. සමභාරක කියවම සමාන බර තියෙන කට්ටියගේ මේ රසායනික ගුණ සමාන වෙයි. එහෙම සමාන වෙන්නේ නැහැ නේ. හරි. එතකොට සමභාරක බර තියෙනවා. ඒක හරි. දැන් නිකන් මෙහෙම ගන්නකො. මේ හයිඩ්‍රජන් 1 2 හරි. හීලියම් මේ ඒක හරියන්නේ නැහැ. හරි. කවුද මේකට ගැලපෙන එක්කෙනෙක් කියන්නේ? හරි. මේකට ගැලපෙන එක්කෙනෙක් ගත්තොත් දැන් අපි කියමු C6 හරි වාට සමීපම කෙනෙක් C6 14 හරි. එතකොට C නෙමෙයි මේ N 7 14 හරි. හරිනේ. එතකොට කාබන් මෙතන 14 සමාන 14යි මේ 14 සමානයි දෙන්නට. හරි. එතකොට සමාන බර තිබ්බ කියලා මේ දෙන්න රසායනික ගුණ සමාන වෙනවද? එහෙම රසායනික ගුණ සමාන වෙන්නේ නැහැ. හරි. එතකොට මේක මොකද වෙන්නේ? රසායනික ගුණ වෙනස්. රසායනික ගුණ වෙනස්. හරි. එතකොට ඉතින් මේ රසායනික ගුණ සමාන වේ කියන ඒ කාරණාව හරි. සමභාරක රසායනික ගුණ සමාන වේ කියන කාරණාව වැරදි. හරි. කොහොම නමුත් උත්තරේ අසත්‍යයි සත්‍ය. සත්‍ය අසත්‍යයි කීයද? 3නේ 3. හරි. මේකේ මේ 3 ආන්සර් එකෙන්න ඕන මේ
හරි. 8 වෙනි එකට යනවා. හරි. 8 වෙනි MCQ එක. බෝඩේ මකනවා අපි. හරි. මෙහිමයි ඉතින් බෝඩේ මකනවා කියන්නේ මේක රෙකෝඩින් යන ළමයි ආපස්සට වරන් බලන්න. හරි. මේ 8 වෙනි එක කියනවා පරමාණුක ව්‍යුහය පිළිබඳ පළමු න්‍යෂ්ටිකාකෘතිය ඉදිරිපත් කළ විද්‍යාඥයා වනුයේ. මෙහිමයි. හරි. පළවෙනි න්‍යෂ්ටිකාකෘතිය ඉදිරිපත් කරපු කෙනා විදිහට මේ බෝර්වත් ගන්නවා රදර්ෆර්ඩ් බෝ ආකෘතිය කියන පැත්තෙන් ඒක ගන්නවා. හරි. හැබැයි මම පුන ආයෙ නැවත නැවත කීපවතාවක්ම කියලා දිනවා පළවෙනි න්‍යෂ්ටිකාකෘතිය ඉදිරිපත් කරන්නේ අර්නස්ට් රදර්ෆර්ඩ් ගයිගර් හා මාස්ටර්ගේ සහයෝගයත් එක්ක තමයි ඒක කරන්නේ රන්පත් පරීක්ෂාව ඇසුරෙන්. හරි. න්‍යෂ්ටික කියන්නේ මෙන්න මේ වගේ එකක් කියලා කියන්නේ යා. හරි. න්‍යෂ්ටි කියන මේ හඳුන්වා දීම කියන්නේ රදර්ෆර්ඩ්. හරි. එතකොට පළවෙනි න්‍යෂ්ටික ආකෘතිය ඉදිරිපත් කරන්නේ රදර්ෆර්ඩ්. හරි. තොම්සන් එහෙමනම් නෙමෙයි. හරි. තොම්සන් ඉදිරිපත් කරන්නේ පළවෙනි පරමාණුක ආකෘතිය. මෙතන කියන්නේ පරමාණුක ව්‍යුහය පිළිබඳ පළමු න්‍යෂ්ටික ආකෘතිය. න්‍යෂ්ටික ආකෘතිය ඉදිරිපත් කරන්නේ රදර්ෆර්ඩ්, පරමාණුක ආකෘතිය ඉදිරිපත් කරන්නේ තොම්සන්. හරි. එතකොට පරමාණු පිළිබඳ මේ යම් කිසි මේ පදනමක් ඇතුව යම් දුරක් යන්න පුළුවන් විදිහට ආකෘතියක් ඉදිරිපත් කරන නීල්ස් බෝ. හරි. නීල්ස් බෝ ඉදිරිපත් කරන ආකෘතියට කියනවා බෝ ආකෘතිය කියලා කියනවා. එහෙම නැත්නම් රදර්ෆර්ඩ් බෝ ආකෘතිය කියලා කියනවා. හරි. එතකොට රදර්ෆර්ඩ්ගේ එකම අරගෙන පොඩ්ඩක් එහාට මෙහාට කළා තමයි නීල්ස් බෝ විසින් එක කිව්වේ. ඒකින්ද තමයි යා කියන්නේ මේ රදර්ෆර්ඩ් බෝ ආකෘතිය කියලා. ඒක නම් කරන්නේ. හරි. එතකොට පළවෙනි න්‍යෂ්ටික ආකෘතිය කවුද ඉදිරිපත් කරේ? අර්නස්ට් රදර්ෆර්ඩ්. 9 වෙනි එකට එන්න. ඉතින් මේ 8 වෙනි එකට උත්තරේ එක. හරි. 9. එතකොට දැන් මේ 9 වෙනි එක ගත්තට පස්සේ ළමයි මේ පස්වෙනි ප්‍රකාශයටම මුලින්ම යනවා. ඒ පස්වෙනි ප්‍රකාශය මොකක්ද කියන්නේ? ප්‍රකාශ සෙට් එකක් දීලා තියෙනවා 9 වෙනි MCQ එකේ නේ. 9 වෙනි MCQ එකේ 1 2 3 කියලා sorry 4 5 කියලා ඔහොම දීලා තියෙනවා ප්‍රකාශ සෙට් එක. එතකොට මේ පස්වෙනි එකේ කියලා තියෙනවා ඉහත සියලු ප්‍රකාශ සාවද්‍ය නොවන ඒවා වේ. සාවද්‍ය කියන්නේ මොකක්ද? දැන් ඕක තමයි ඊළඟ ප්‍රශ්නේ. හරි. සාවද්‍ය කියන එක ළමයි සමාන වෙන්නේ අසත්‍යයි කියන එක. හරි. එතකොට මේ මම ඔයාලට කියනවා නම් මේ අන්න වාගේ මේ යාළුවා සාවද්‍ය ප්‍රකාශයක් කරලා දිනවා කියලා. මොකක්ද ඒකේ තේරුම? වැරදි ප්‍රකාශයක් කරලා දිනවා කියන එක. හරි. බොරු ප්‍රකාශයක් කියන එක. සාවද්‍යය කියන්නේ බොරු අසත්‍යයි. වැරදි කියන එක. හරි. ඒකට සාවද්‍යය කියලා කියන්නේ අසත්‍යයි. හරි. වැරදි කියන අදහස තමයි ඒකේ තියෙන්නේ. තේරුණා? එතකොට මේ ප්‍රකාශය කියන්නේ ඉහත සියලු ප්‍රකාශ සාවද්‍ය නොවන ඒවා වේ. ඒ කියන්නේ අසත්‍ය නොවන ඒවා වේ. වැරදි නොවන ඒවා. හරි. ඒ කියන්නේ මේකේ අදහස තමයි සියලු ඒවා සත්‍ය වේ. පස්වෙනි එකේ කියන්නේ සියලු ඒවා සත්‍ය වේ. ඔක්කොම හරි කියලා තමයි කියන්නේ. හරි. ඉතින් කොහොමද බලමුකෝ. පළවෙනි ප්‍රශ්නේ. මේ වාක්‍ය කිසියම් මුල්ද්‍රව්‍යයක ඉවසීමෙන් කියමුනේ. කිසියම් මුල්ද්‍රව්‍යයක සෑම පරමාණුවකම ඇති ඉලෙක්ට්‍රෝන සංඛ්‍යාව එක සමාන වේ. හරි. දැන් මුල්ද්‍රව්‍යයක් ගත්තට පස්සේ කාබන් නම් කාබන්ගේ හැම පරමාණුවකම තියෙන ඉලෙක්ට්‍රෝන කීයද? 6යි. හරි. මැග්නීසියම්ගේ හැම පරමාණු මැග්නීසියම් සෑම පරමාණුවකම තියෙන ඉලෙක්ට්‍රෝන 12යි. නේ? එතකොට එහෙම කවුරු හරි මුල් ද්‍රව්‍යයකට දාලව එයාගේ පරමාණුවක් ගත්තට පස්සේ එයාගේ තියෙන හැම පරමාණුවකම තියෙන්නේ එකම ඉලෙක්ට්‍රෝන සංඛ්‍යාවක්. එතකොට එක සමාන වේ කිව්වහම ඒක හරි. හරි. ඊට පස්සේ මේ දෙවෙනි එක කියනවා කිසියම් මුල් ද්‍රව්‍යයක පරමාණුක ක්‍රමාංකය. කිසියම් මුල් ද්‍රව්‍යයක් ගත්තොත් එයාගේ පරමාණු ක්‍රමාංකය එම මූලද්‍රව්‍යයේ පරමාණුක ඇති ඉලෙක්ට්‍රෝන සංඛ්‍යාවට සමාන වේ. අපි දන්නවා මේක උදාසීන කෙනෙක් නම් Z සමානයි P සමානයි E. හරි. මූලද්‍රව්‍යයක පරමාණු ක්‍රමාංකය Z එම මූලද්‍රව්‍යයේ පරමාණුක ඇති ඉලෙක්ට්‍රෝන සංඛ්‍යාවට සමාන වේ. ඉතින් හරිනේ Z සමානයි P සමානයි E. ඒකත් හරි. එතකොට මේ එකක් දෙකක් හරියනකොට මොකද වෙන්නේ? ඔක්කොම හරි වගේ සීන් එකක් එනවනේ වාට. එතකොට උත්තරේ ගෙලියම පහ තෝරන්න පුළුවන්. අපි බලමු තුන්වෙනි එක. කිසියම් මූලද්‍රව්‍යයක කිසියම් මුල්ද්‍රව්‍යයක සෑම පරමාණුවකම ඇති ප්‍රෝටෝන සංඛ්‍යාව එක සමානයි. හරි.
කවුරු හරි මුල් ද්‍රව්‍යයක් ගත්තට පස්සේ එයා හයිඩ්‍රජන් නම් හරි හයිඩ්‍රජන්ගේ එක පරමාණුවක් ගන්නවා එයා H1 1. තව එකක් ගත්තට පස්සේ තියෙනවා H1 2. හරි තව එකක් ගත්තට පස්සේ තියෙනවා H1 3. හරි කිසියම් මුල් ද්‍රව්‍යයක සෑම පරමාණුවකම තියෙන ප්‍රෝටෝන සංඛ්‍යාව එකයි. හරි එක සමානයි. කාබන් ගත්තොත් හැම කාබන් පරමාණුවකම කොච්චර සමස්ථානික මොන සමස්ථානික ගත්තත් කාබන්ගේ හැම කාබන්ගෙම තියෙන්නේ එකම ඉලෙක්ට්‍රෝන සංඛ්‍යාවක් 6ක් තියෙනවා. එතකොට මේ තුන්වෙනි ප්‍රකාශයක් ගත්තාම හරි හරි. හතරවෙනි එක කිසියම් මුල් ද්‍රව්‍යයක ඔව් සෑම පරමාණුකම ඇති නියුක්ලියෝන සංඛ්‍යාව එක සමාන නොවේ. නියුක්ලියෝන කියන්නේ ළමයි ප්‍රෝටෝන සංඛ්‍යාව නියුට්‍රෝන සංඛ්‍යාව එකතුව. කියන්නේ තනි වචනෙන් කියනවා නම් තනි වචනෙන් නෙමෙයි ඉතින්. හරි. නියුක්ලියෝනාංකය කියලා කියන්නේ ස්කන්ධ ක්‍රමාංකය. නේ? නියුක්ලියෝනාංකය කියලා කියන්නේ ස්කන්ධ ක්‍රමාංකය. කිසියම් මුල් ද්‍රව්‍යයක සෑම පරමාණුවකම මුල් ද්‍රව්‍ය විදිහට මම H1 සලකන්නම්. පරමාණු වලට මේ තුන් දෙනා ගන්නම්. හරි. සෑම පරමාණුවකම ඇති නියුක්ලියෝන සංඛ්‍යාව එක සමාන වේ. නෑනේ. මේක නියුක්ලියෝන 1යි, මේක නියුක්ලියෝන 2යි, මේක නියුක්ලියෝන සංඛ්‍යාව 3යි. හරි. ඒක වැරදි. හරි. එක සමාන නොවේයි කියලා තමයි මෙතන කියන්නේ. එක සමාන නොවේයි. එක සමාන නෑනේ මේ 1 2 3 ඔහොම නෙදී. එකිනෙකට සමාන නෑ. හරි. එතකොට ඒක ප්‍රකාශක විදිහට ගත්තාම ඒක හරි. එතකොට ඉහත සියලු ඒවා සත්‍ය වේ. එහෙම නැත්නම් මේකේ කියනවා ඉහත සියලු ප්‍රකාශ සාවද්‍ය නොවන ඒවා වේ කියලා. හරි. උත්තර වෙන්නේ පහ. හරි. හරි. 10 වෙනි එක බලන්න. මේ 10 වෙනි එක ළමයි ABCD එකක් තියෙනනේ. අපි දන්නවා මේ AB ගත්තොත් උත්තර 1, BC ගත්තොත් 2, මේ CD ගත්තොත් 3. ඉතින් මේක කියන්න දෙයක් නැහැ ටියුට් එකේ මේ සොරි පේපර් එකේ දාලා තියෙනවා. හරි. මුදස් වලට අදාළව වෙනත් ඒවා වෙනවා නම් 5. හරි. මේක කියනවා දැන් මම මේක සාමාන්‍යයෙන් මම බෝඩ් එකකින් දැන් කරන්නේ මම මෙහෙම වෙනම ලියා ගන්නවා. ABCD කියලා. වෙනස් මූලද්‍රව්‍ය වල ස්කන්ධ ක්‍රමාංකය සමාන විය හැකියි. අර මං ඉස්සෙල්ලා සමාන කරා මතකද දැන්? හරි. මේ කාබන් 614. නයිට්‍රජන් 714. ඉතින් මේ දෙන්නගේ ස්කන්ධ ක්‍රමාංක මොකද වෙන්නේ? සමානයි. සමාන විය හැකියි. වෙනස් මූලද්‍රව්‍ය වල ස්කන්ධ ක්‍රමාංක සමාන විය හැකියි. එතකොට පළමු ප්‍රකාශය මොකද වෙන්නේ? ඒ කියන එක. ඒ හරි. හරි. වෙනස් මූලද්‍රව්‍ය වල පරමාණු ක්‍රමාංක සමාන විය නොහැක. මූලද්‍රව්‍ය වෙනස් නම් දෙයනේ නේ මූලද්‍රව්‍ය වෙනස් නම් ඒක වෙනස් වෙන්නේ මොකකින්ද? ඒක වෙනස් බව හඳුනගන්නේ මොකකින්ද? පරමාණු ක්‍රමාංකය. හරි. එකිනෙකට වෙනස් මූලද්‍රව්‍ය කියලා කිව්වට පස්සේ ඒගොල්ලෝම හඳුනගන්නේ පරමාණු ක්‍රමාංකයත් එක්ක. එතකොට මේගොල්ලෝ කියන්නේ පරමාණු ක්‍රමාංකය සමාන වෙන්නේ නොහැක. හරි. ඒක හරි. පරමාණු ක්‍රමාංකය සමාන වෙන්න බෑ. එකිනෙකට මේ වෙනස් කට්ටිය. හරි. වෙනස් මූලද්‍රව්‍ය වල සමාන වෙන්න බෑ පරමාණු ක්‍රමාංකය. C යම් මූලද්‍රව්‍යයක ඇති සමස්ථානික ප්‍රමාණය ඔව් දැන් සාමාන්‍යයෙන් කාබන් ගත්තට පස්සේ ස්ථායි සමස්ථානික තියෙනවා 612 613 614 ස්ථායි සමස්ථානික 3ක් තියෙනවා. හරි. එතකොට අස්ථායි එක්කෙනෙක් කතා කරනවා. හරි. එතකොට මේ හයිඩ්‍රජන් ගත්තට පස්සේ හයිඩ්‍රජන්ගේ මේ කාබන්ගේ මෙහෙම 3ක් තියෙනවා. ස්වභාවික සමස්ථානික ඊට පස්සේ විකිරණශීලී එක්කෙනෙක් ඉන්නවා. හයිඩ්‍රජන් ගත්තට පස්සේ ඉන්නවා නේ මෙයාගේ දෙකක් ඉන්නවා අස්ථායි කෙනෙකුත් ඉන්නවා. මේ අස්ථායි කෙනා ගැන කිව්වොත් 6 15 අස්ථායි කෙනා ගැහුවොත් මේ කෙනා ගැන කිව්වොත් 1 3. හරි. මේක. එතකොට මෙයාට දාලව මේ අස්ථායි කෙනා වෙන්නේ C 6 15. කොහොමනේ? හරි. H ගේ අස්ථායි කෙනා වෙන්නේ ඕක. හරි. එතකොට මේ දැන් කාබන්ගේ ස්ථායි කට්ටිය 3යි අස්ථායි එක්කෙනයි හයිඩ්‍රජන්ගේ ස්ථායි දෙන්නයි අස්ථායි එක්කෙනයි. මේ අස්ථායි එක්කෙනා තමයි 6 15 කියලා මම මෙතන ලියලා තින්නේ. හයිඩ්‍රජන් වලට අදාළ අස්ථායි එක්කෙනා තමයි 1 3 කියලා ඔක ලියලා තින්නේ. එක්කෙනයි. හරි. එක්කෙනා සෝරි අස්ථායි කට්ටිය එක්කෙනාට වඩා ඉන්න පුළුවන් හොඳේ. ස්ථායි කට්ටිය ඉතින් සාමාන්‍යයෙන් ඉන්නවනේ. හරි. C ප්‍රකාශයට යනවා. හරි. මේගොල්ලෝ කියනවා යම් මූලද්‍රව්‍යයක ඇති සමස්ථානික ප්‍රමාණය ස්කන්ධ වර්ණාවලි මානය මගින් ලබාගත හැකියි. හරි. ස්කන්ධ බදලමයි කියන්නේ ස්කන්ධ ભેදමානය එහෙම නැත්නම් ස්කන්ධ වර්ණාවලි මානය. හරි. ස්කන්ධ වර්ණාවලි ක්ෂය දෙක තුනම කියනවනේ. ඒතකොට ඕක මගින් ලබා ගන්න පුළුවන්. ඔව් ඕක මගින් ලබා ගන්න පුළුවන් ඔය මේ
ඇස්ටන් තොම්සන් නියෝන් සාම්පලයක් ඇසුරින් වැඩක් කරන්න ගිහිල්ලානේ ඔබ හොයාගන්නේ. හරි. අවස්ථානික කතාව. එතකොට වර්ණාවලිය මානලමකින් ලබාගත හැකි කියන එක හරි. C ප්‍රකාශය හරි. එතකොට සමස්ත D ප්‍රකාශය බලමු. සමස්ථානිකවල පරමාණු ක්‍රමාංක සමාන වුවද. එතන තුනම හරි. D බලන්න. සමස්ථානිකවල පරමාණු ක්‍රමාංක සමාන වුවද. ඔව් පරමාණු ක්‍රමාංක සමානයිනේ. ස්කන්ධ එකිනෙකට වෙනස් වෙයි. ඔව් ඉතින්. හරි. දැන් මෙතන හයිඩ්‍රජන් ගත්තට පස්සේ පරමාණු ක්‍රමාංකය මේ යාගේ තුන් දෙනෙක් කතා කරනවා 1 1 1 පරමාණු ක්‍රමාංක සමානයි. ස්කන්ධ ක්‍රමාංක 1 2 3යි. ස්කන්ධ ක්‍රමාංක එකිනෙකට වෙනස්. ස්කන්ධ ක්‍රමාංක එකිනෙකට වෙනස්. එතකොට මේගොල්ලෝ කියනවා සමස්ථානිකවල පරමාණු ක්‍රමාංක සමානුවත් ඔව් ස්කන්ධ එකිනෙකට වෙනස්. ඒකත් හරි. එතකොට හතර දෙනාම හරි සහ උත්තරේ මොකද වෙන්නේ? පහ. හරි. හතර දෙනාම හරි සහ උත්තරේ පහ. සාමාන්‍ය විභාගෙදි ළමයි හතර දෙනාම හරි ඒවා එදා මෙදා තුර එල් එක්සෑම් එකේදී ඇවිල්ලා නැහැ. හරි. කියන්නේ හතරම හරි ඒවා ඇවිල්ලා නැහැ. හතරම හරි ඒවා සහ හතරම වැරදි ඒවා ඇවිල්ලා නැහැ. හරි. තුනක් වැරදි ඒවා හෝ තුනක් හරි ඒවා ඇවිල්ලා තියෙනවා. ඉතින් ඒක වෙනවා. හතරම හරි ඒවා හෝ හතරම වැරදි ඒවා ඇවිල්ලා නැහැ. ඒකේ කියවෙන්නේ වෙන්නේ නැහැ කියන එක නෙමෙයි. ඇවිල්ලා නැහැ එච්චර. හරි. මේ යන් අපි මේ අනිත් පැත්තට. හරි. 10 වෙනි එකට උත්තරේ එතකොට ළමයි 5 ඉන්නේ. හරි. ඒ කියන්නේ උපදේශ දුන්නාට ඉතින් වැඩක් නැහැ. ඉතින් උපදේශ මාලාවට අනුව ගියාට හරි. උපදේශ ටික දෙන්න එපයි. හරි මෙහා මේ මෙහෙමයි. පාඩම් කරලා තිබ්බනම් මේ ප්‍රශ්න ටික ටට්ටක් ගාලා ලියන්න පුළුවන්. පළවෙනි ප්‍රශ්න. මේක කියන්න ළමයි ඉස්සෙන් සඳහා ගැලපෙන වචන ලියා දක්වන්න. හරි. පළවෙනි එක අප පරමාණු ලෙස හඳුන්වන. අපි විසින් පරමාණු කියන නමින් හඳුන්වන පදාර්ථයේ බෙදිය නොහැකි තැනුම් ඒකක සඳහා පදාර්ථයේ තවදුරටත් බෙදන්න බැරි. හරි. තැනුම් මේකක පදාර්ථය හදලා තියෙන යුනිට් එකක් තියනවලු. අන්න ඒකෙන් තමයි හදලා තියෙන්නේ. අපි හඳුන්වන්නේ ආව පරමාණු කියලාලු. ඔව්. සඳහා නිශ්චිත අර්ථ දැක්වීමක් ඉදිරිපත් කරන ලද්දේ 1808 දී ඉංග්‍රීසි ජාතික විද්‍යාඥයෙකු හා පාසල් ගුරුවරයෙකු හරි ඒ පාසල් ගුරුවරයෙක් වෙලා ওই කතාව 1808යි පරමාණු සම්බන්ධයෙන් කතාවයි කවුද කියන්නේ ජෝන් ඩෝල්ට් හරි එතකොට පළවෙනි රෝම ලක්ෂණ එකට අදාළව එන්නේ මොකද්ද මේ ඉස්සන්ට එන උනාසේ ජෝන් ඩෝල්ට් හරි ජෝන් ඩෝල්ට් ඊට පස්සේ බලමු ළමයි රෝම ලක්ෂණ දෙක ඒගොල්ලෝ කියනවා මූලද්‍රව්‍ය සෑදී ඇත්තේ මූලද්‍රව්‍ය හැදලා තියෙන්නේ මෙන්න මේ නමින් හැඳින්වෙන මොන නමින්ද පරමාණු යනුවෙන් හැඳින්වෙන හරි ඒකට ගැලපෙන වචන තමයි පරමාණු යනුවෙන් හැඳින්වෙන අතිශයින්ම කුඩා හරි මොකක් නොහැකිද බෙදන්න බැරි ඒ කියන්නේ අතිශයින්ම කුඩා බෙදිය නොහැකි මොන වගේද අංශු වලින් ඉලෙක්ට්‍රෝන වලින්වත් එහෙම නෙමෙයි කියන්නේ හරි මම වාක්‍ය හරියට හදලා කියනවා මෙහෙම මූලද්‍රව්‍ය සෑදී ඇත්තේ පරමාණු මූලද්‍රව්‍ය සෑදී ඇත්තේ පරමාණු යනුවෙන් හැඳින්වෙන අතිශයින්ම කුඩා බෙදිය නොහැකි අංශු වලිනි. එතකොට හිස්තැන් වලට එන්න ඕන ඔන්න ඔය ටික. හරි. කොම්ලක්කන්කට අදාළව ඕක මේකෙදි මේක. හරි. කොම්ලක්කන් 3 යම් මූලද්‍රව්‍යයක සියලු පරමාණු ස්කන්ධයන් හා තරමින් එකිනෙකට මොකක් හරි මූලද්‍රව්‍යයක් ගත්තට පස්සේ සියලුම පරමාණු ඒක දින සියලුම පරමාණු ස්කන්ධයෙන් හා ප්‍රමාණයෙන් සයිස් එකෙන් එකිනෙකට මොකක් වන අතරද වෙනස්ද සමානද එකිනෙකට සමානයි වෙනසක් ගැන කියලා නෑනේ ඒකට සමාන වන අතර හරි ප්‍රොබ්ලකන් තුනේ පළවෙනි හිස්තැනට එන්න ඕනේ එතකොට සමාන වන අතර මූලද්‍රව්‍යයක පරමාණු අන් සියලු මූලද්‍රව්‍ය පරමාණු වලින් කියන මූලද්‍රව්‍යයක දින පරමාණු අන් සියලු පරමාණු වලින් මොකද වෙන්නේ වෙනස් වෙන එක. කාබන් කියන මූලද්‍රව්‍යයේ තියෙන පරමාණු නයිට්‍රජන් කියන කෙනාගේ වෙනස් වෙන්න ඕන. හරි? හයිඩ්‍රජන් කියන කෙනාගේ වෙනස් වෙන්න ඕන. ඔක්සිජන් කියන කෙනාගේ වෙනස් වෙන්න ඕන. එතකොට මේගොල්ලෝ කියන්නේ යම් මූලද්‍රව්‍යයක සියලු පරමාණු ස්කන්ධයන් හා තරමින් එකිනෙකට සමාන වන අතර යම් මූලද්‍රව්‍යයක පරමාණු අන් සියලු මූලද්‍රව්‍ය වලින් වෙනස් වේ. මෙහිමයි මේ වගේ ප්‍රශ්න ළමයි කියන්න තරම් දෙයක්වත් නැහැ ඇත්තට. නේ? කියන්න තරම් දෙයක්වත් නැහැ. ඉතින් මේ බලන්න
හතර ෆෝමියුලා එක හතර මොකක්ද කියන්නේ කියලා. ෆෝමියුලා එක හතර කියනවා වෙනස් මූලද්‍රව්‍ය පරමාණු දෙකක් හෝ වැඩි ගණනක් මොකද්ද? මොන සංඛ්‍යාත්මකද? පූර්ණ සංඛ්‍යාත්මක. හරි. පූර්ණ සංඛ්‍යාත්මක අනුපාත වලින් සංයෝජනය වේ. එතකොට වෙනස් මූලද්‍රව්‍ය පරමාණු අර ඩෝල්ටන්ගේ පරමාණු වාදය කතා කරනකොට මම කිව්වා අර මේ සරල පූර්ණ සංඛ්‍යාත්මක අනුපාත වලින් තමයි හැදෙන්නේ කියලා. දැන් ග්ලූකෝස් ගත්තට පස්සේ C6H12O6 නම් කාබන් HAO කියන මේ තුන් දෙනා කොහොමද එන්නේ? 6ට 12ට 6යි කියන්නේ 1ට 2ට 1යි. නේ? මේ තුන් දෙනාගේ අනුපාතය 6ට 12ට 6යි කියන්නේ 1ට 2ට 1යිනේ. හරි. කියන්නේ සරල පූර්ණ සංඛ්‍යාත්මක අනුපාත වලින් තමයි පරමාණු සංයෝජනය වෙන්නේ. ඊට පස්සේ සංයෝජනය වෙන්නේ. ඩෝල්ටන් කිව්වේ එහෙම. හරි. එතකොට මේගොල්ලෝ කියන්නේ වෙනස් මූලද්‍රව්‍ය පරමාණු දෙකක් හෝ වැඩි ගණනක් පූර්ණ සංඛ්‍යාත්මක. හරි. එතනට වඩාත් හොඳයි සරල පූර්ණ සංඛ්‍යාත්මක කියලා ආවනම්. හරි. එතනට වඩාත් හොඳයි සරල පූර්ණ කියලා ආවනම්. නමුත් අර මේ එක වචනයක් දාන්න ඕන කියලා ඔයාට හැඟීමක් ආවොතින් තමයි මේ එතන මේ පූර්ණ කියලා ගේ ගන්න වෙන්නේ. එහෙම නෑ. ඉතින් ජෝන් ඩෝල්ටන් කිව්වහම වචන දෙකක්. හරි. ඩෝල්ටන් කියන වචනේ එතන පාවිච්චි කරන්න පුළුවන්. බලමු අපි ඊළඟ මේ හිස්තන්ට කොහොමද එන්නේ කියලා. මෙතනට එන්නේ ඕන සරල පූර්ණ සංඛ්‍යාත්මක අනුපාත වලින් සංයෝජනය කිව්වනම් වඩාත් හොඳයි. හරි. ඊට පස්සේ කියනවා ඩෝල්ටන්ගේ පරමාණුක ආකෘතිය හැඳින්වෙන්නේ මොකක් කියලාද? ගෝල්ෆ් බෝල ආකෘතිය කියන්නේ ඩෝල්ටන්ගේ පරමාණුක ආකෘතිය. හරි. හැබැයි ඒක මේ පරමාණුක ආකෘතියක්ම නෙමෙයි ඒක හොඳේ. කියන්නේ පරමාණුක ආකෘතිය විදිහට කතා කරන්නේ තොම්සන්ගේ ප්ලම් පුඩින් ආකෘතිය. මෙතනදි කියන්නේ පරමාණුක ආකෘතිය ඩෝල්ටන්ගේ එක වෙන්නේ ගෝල්ෆ් බෝල ආකෘතිය. හරි. ගෝල්ෆ් බෝල ආකෘතිය. එතකොට මේකේ තියෙනවා මේ ගෝල්ෆ් බෝල කියලා තියෙන ආකෘතිය කියන වචනේ මේ දෙකක් තියෙන ගෝල්ෆ් බෝල. හරි. එතකොට රෝම් ලක්කන් 3ට මේ දෙක රෝම් ලක් 4ට හරි. ඔය දෙක. අපි යන් ප්‍රශ්නාංක දෙකට. හරි. ප්‍රශ්නාංක දෙකේ කියනවා හරි. මෙහෙම. මේ රන්පත්‍ර කතාවක් නේ කියන්නේ. හරි. එතකොට ළමයි රන්පත්‍ර කතාවේදී ඔයාට මේක මේ කීපවතාවක් අපි කතා කරා. ඕම ගිහිල්ලා හරි. ඔය රන්පත්‍ර උන් තියලා මේ කෙලින්ම යනවා නම් මොකද වෙන්නේ? දැන් ඕම මේ රන්පත්‍ර නෙමෙයි මේක සිංක් සල්ෆයිඩ් ආලේපිත තිරය ප්‍රතිදීප්ත තිරය. හරි. සිංක් සල්ෆයිඩ් ආලේපිත ප්‍රතිදීප්ත තිරය මේ අඳින්නේ. මේක තමයි රන්ත හඩුව කියලා කතා කරන්නේ. හරි. එතකොට මේ රන්ත හඩුවත් එක්ක හරි මේ මුලත් රන්ත හඩුව මේ හරහා මොකද වෙන්නේ? විනිවිද යනවා. යවන ඇල්ෆා කිරණ සියල්ල මොකද වෙන්නේ? ඊළ මේ සිංක් සල්ෆයිඩ් ආලේපිත තිරේ වදිනවා. හරි. ඒවට දාලා දිලිසුම් ඇති වෙනවා. හැබැයි ඔහොම යන අතර වාරේදී තවත් සමහරක් මොකද වෙන්නේ? ඔහොම යන්න ගිහිල්ලා එයා පාර වෙනස් කරලා ඔහොම යනවා. හරි. එයා ඔහොම යන්න ගිහිල්ලා පාර වෙනස් කරලා ඔහොම යනවා. තවත් කට්ටිය මේ මහා කොණ වලින් හැරෙනවා. ඒකේ මහා කොණ වලින් හැරෙද්දී ඒව සමහර කට්ටිය යන්න ගිහිල්ලා ආවසනම හැරලා එන කට්ටියක් ඉන්නවා. හරි. ඔහොම යන්න ගිහිල්ලා මෙහෙම හැරුණා. දැන් මේව මෙහෙම යන්න ගිහිල්ලා චුට්ටයිනේ මේක අපගමනය වෙන්නේ. හරි. අපගමනය කියන්නේ පාර වෙනස් වෙන්නේ ටිකයි. හරි. ඒතකොට මෙතන සුළු කෝණ වලින් හැරෙන්නේ මෙතන මහා කෝණ වලින්. හරි. එතකොට මේවට හේතු තිබුණා. මේවට හේතු තිබුණා. හරි. එතකොට මේකට හේතු විදිහට අපි කතා කරේ පදාර්ථයේ හිස් බව. හරි. මේ පාරවල් මෙහෙම හැරෙන්නේ ප්‍රධාන හේතු උනේ න්‍යෂ්ටිය නිසා. හරි. න්‍යෂ්ටි නිසා තමයි ඔක ප්‍රධාන හේතු උනේ. එතකොට මෙයාට අදාළව අපි හේතු විදිහට කතා කරන්නේ. හරි. මේකට අදාළව. හරි. මෙහෙම සුළු කෝණ වලින් හැරෙන්න හේතුව උනේ මෙන්න මේක. සුළු කෝණ වලින් හැරෙන්න හේතු උනේ ධනාරෝපිත න්‍යෂ්ටිය තිබුණා. ඒ න්‍යෂ්ටිය ධන බැවින් හරි ධන ස්වභාවයක් යා විහිදෙව්වා. හරි. ඒක රාශි වෙච්ච නිසා යා ධන විහිදෙව්වා. අන්න ඒකත් එකේ ළඟින් යනකොට මොකද වෙන්නේ? යා නිකන් ඈත් වෙලා තමයි යන්නේ. කොහොම ළඟින් යන්න ගියාට පස්සේ කොහොම හැරෙනවා මේක. හරි. මොකද ඇල්ෆාංශ ධනාරෝපිතය සහ මෙයත් ධනයි. ධනය මොකද වෙන්නේ? හරි. විකර්ෂණ වෙනවා. ඍණ විකර්ෂණ වෙනවා. සජාති ආරෝපණ විකර්ෂණ වෙනවා. ඒ ඇල්ෆාම ළඟින් යනකොට එයා හැරෙනවා. හරි. එතකොට මේකේ උනේ ඔහොම. එතකොට මේ මහා කෝණ වලින් මෙහෙම හැරුණේ. හරි. මේකට හේතුව මොකක්ද? හරි. මේ කතාවට හේතුව වෙන්නේ මේක. දැන් ඔහොම මේ ධනාරෝපිත න්‍යෂ්ටිය තියෙනවනේ අර අතන් තිබ්බා වගේ. හරි. කොහොම තියෙනවා. එතකොට ධන
වටේට දාන මේව තියෙනවා තමයි. හරි. එතකොට මෙතන ළඟින් යද්දි තමයි ඕම ඇරුණ. දැන් ඕම යන්න ගියේ. මෙතනින් ඕම යන්න ගියේ. හරි. එහෙම යන්න ගිහලා ඕම ඇරුණා. සුළු කෝණයකින් වෙනස් වුණා. දැන් මෙතන කෙලින්ම මෙයා න්‍යෂ්ටිය වෙතට එල්ල වෙලා ආවොතින් හරි. මොකද වෙන්නේ? යාට මහා කෝණයකින් හැරෙන්න වෙනවා. නැත්තම් ආපු පාරෙම යන්න සිද්ධ වෙනවා. හරි. ආපු පාරෙම යන්න හිතෙනවා නේ. ඒ කියන්නේ ඒකට අදාළව තමයි අපි කතා කරන්නේ සුළු කෝණ නෙමෙයි මහා කෝණ වලින්. මේක ඇවිල්ලා යන්නේ කොහොමද බං? සුළු කෝණ මේක මහා කෝණ වලින් තමයි අපගමනය වෙන්නේ. හේතුව තමයි ධන ආරෝපිත ප්‍රදේශයේ හරි ධන ආරෝපිත ප්‍රදේශයේ කුඩා ප්‍රදේශයකට සීමා වීම. හරි ධන ආරෝපිත කොටස එහෙම නැත්නම් ප්‍රදේශය කුඩා ප්‍රදේශයකට සීමා වීම. මෙතන කියනවා අපි කුඩා ප්‍රදේශයකට කැටිවීම. හරි මේකට හේතුව තමයි පදාර්ථයේ හිස් බව. හරි හිස් බව තමයි මේකට හේතුව. හරි අපි කියනවා අසන්තතිකයි කියලා. හරි අසන්තතික හෝ හිස් බව. හරි පදාර්ථයේ අසන්තතික බව. හරි හිස් බව. අවකාශයේ සම්පූර්ණයෙන් හිස්. මේගොල්ලෝ කියනවා ඉතින් තුනි රත්න පත්‍රය ඔහොම තියෙනවා ඒ රූප සටහන් දාලා තිනවා 8000න් එකයි හරි 10 5න් මෙහෙමයි 8000න් එකයි කියලා කියනවා මෙතන ඒක දාලා තිනවා මම කිව්වේ 8000න් එකයි ලක්ෂයෙන් එකයි සලකන්න හරි නමුත් 8000න් එකයි 10000න් එකයි 20000න් එකයි ඔහොම මේ කියන්නේ එක පොත්පත්වල එහෙම සඳහන් වෙලා තියෙනවා හරි නමුත් අර සම්මතයක් විදිහට ගත්තාම ඔයා මේක කිරණ සමුදායම වාහේ හරි කිරණ සමුදායම පාහේ මේ විදිහට යනවා කියලා මේක සහ මේක සුළු කෝණ වලින් අපගමනය වෙන එක 8000න් එකක් සහ මහ කෝණ වලින් අපගමනය වෙන එක ලක්ෂණ එකක් විදිහට සම්මතයක් විදිහට සලකගෙන යනවා. හරි. ඒ වා තියරි එක දන්නවා. තියරි එක ඇප්ලයි කරන්න ඒ ඕන තැනකට. හරි. අහන ප්‍රශ්නවලට උත්තර දෙන්න. හරි. මේක ළම හිස්තැන් පුරවන කේස් එකක් තියෙන්නේ. හරි. බලන්න. පරමාණුවේ ව්‍යුහය පිළිබඳ නිර්ණය කිරීමට ඔව් කවුරු ප්‍රමුඛ මෙන්න මේ දෙන්නා විසින්ද රදර්ෆර්ඩ් ප්‍රමුඛ ගයිගර් හා මාස්ටර්න් රදර්ෆර්ඩ් ප්‍රමුඛ ගයිගර් හා මාස්ටර්න් විසින් ඇල්ෆාංශු ප්‍රකිරණය එහෙම නැත්නම් ඇල්ෆාංශු ගැටීම එහෙම නැත්නම් රන්පත් පරීක්ෂාව එහෙම නැත්නම් ස්වර්ණපත්‍ර පරීක්ෂාව හරි රත්තරන් තහඩු පරීක්ෂාව ওই විදිහට ගොඩාක් නම් වලින් කියනවා හරි ඇල්ෆාංශු ප්‍රකිරණය රන්පත් පරීක්ෂාව මේ හිමින් කියනවා. හරි. තොරවා ගන්න අදහස. ඇල්ෆාංශු වලින් පරිශ්‍රණය සිදු කරන ලදී. එහිදී ඇල්ෆාංශු වලින් බහුතර ප්‍රමාණයක් උත්ක්‍රමණයකින් තොරව වෙන්නේ මේ ගැන කියන්නේ. උත්ක්‍රමණයකින් තොරව නැතහොත් ඊතා අල්ප උත්ක්‍රමණයකින් යුක්තව රන්පත්‍රය හරහා විනිවිද යන බව ඔහු නිරීක්ෂණය කළා. හරි. මේගොල්ලෝ නිරීක්ෂණය කරා ඔක්කොම පහේම යනවා. හරි. විනිවිද යනවා කියලා තමයි එතනට එන්නේ. හරි. ඒක අදහස ගන්න මම කියවගෙන යනවා. රන්පතේ හරහා විනිවිද යන බව නිරීක්ෂණය කරනවා. හරි. විනිවිදනේ ගියේ. හරි. මේක සුළු කෝණ වලින් මේක මහ කෝණ වලින් බලන්න. ඒ අංශ වලින් කිහිපයක් පමණක් හරි. හිස්තනක් තියෙනවා. වලින් උත්ක්‍රමණය වන බව, එවත් ප්‍රකිරණයට ලක් වන බව ඔවුන්ට නිරීක්ෂණය විය. ඒතොර හිස්තනට එන්න ඕන මොකක්ද? සුළු කෝණ. එතනට එන්න ඕන සුළු කෝණ බව කියවෙන යනවාට තේරෙන්න ඕන මෙතන ඊළඟ පොයින්ට් එක ඊළඟ වාක්‍ය කියවනකොට එසේම එක්කී අංශු වලින් ඉතාමත් සුළු සංඛ්‍යාවක් හරි මේක පොඩි ප්‍රමාණයක් යනවා අල්ප ප්‍රමාණයක් සහ ඊටත් වඩා කුඩා ප්‍රමාණයක් හරි මේ මහා කෝණ වලින් උත්ක්‍රමණය වෙන බව රන්පත්‍රයේ වැඩි පොළා පැනීම නිසා සිදුවිය හරි يعني මේක පොළා පැනීම සිද්ධ වෙන්නේ කියන්නේ සුළු ප්‍රමාණයක් තමයි මෙතනදී මේ විදිහට වෙන්නේ සුළු ප්‍රමාණයක් හරි මෙතන ඊට වඩා වැඩි ප්‍රමාණයක් වෙනවා. හරි. සමස්තය ගත්තට පස්සේ බහුතරයේ මෙහෙම ඊට වඩා අඩු ප්‍රමාණයක් කොහොම ඊටත් වඩා අඩු ප්‍රමාණයක් ඉතාමත් අල්පව මෙහෙම. හරි. ඕක. ඊට පස්සේ කියනවා මෙම පරීක්ෂණයේදී ප්‍රතිඵල පැහැදිලි කිරීම සඳහා. හරි. මෙම පරීක්ෂණයේ ප්‍රතිඵල පැහැදිලි කිරීම සඳහා මොකද වෙන්නේ? ස්ථාන දෙකක් දාලා තියෙනවා. මේ පරීක්ෂණයේ මෙහෙම කියන්නේ මේ නිරීක්ෂණ ටික ගත්තානේ. හරි. ඒ කියන්නේ මෙන්න මේ නිරීක්ෂණ වලින් දෙයක් අපි කරනවානේ ප්‍රශ්නක් තියෙනවා. එතකොට ඊට අදාළව නිරීක්ෂණයක් අපිට ලැබෙනවා. නිරීක්ෂණ වලින් ලැබෙන්න ඕන අපි මොනවද? නිගමන වලට ලැබෙන්න ඕන. හරි. අපෙන් අහන්නේ මොනවද නිගමන කියලා. හරි. මේක දිහා බලලා මේ වෙච්ච දෙත් එක්ක මොනවද රදර්ෆර්ඩ් ආපු නිගමනේ මොකක්ද නිගමනය කරේ? හරි. හැමෝම කෙලින් යනවා නම් බාධාවක් නැහැ. එහෙනම් මොකද යා කිව්වේ?
පදාර්ථයේ හිස්. හරි. ඒක එකක්. හරි. පදාර්ථයේ හිස් බව එක නිගමනයක්. හරි. හිස් බව. තව මේ දෙකටම හේතුව න්‍යෂ්ටිය නේද මේ? මේ දෙකටම මේ සුළු කෝණ වලින් අපගමණය වෙන්නේ නැහැ, මහා කෝණ වලින් අපගමණය වෙන්නේ නැහැ. දෙකටම හේතුව උනේ න්‍යෂ්ටිය. එතකොට න්‍යෂ්ටිය නම් දෙකටම හේතුව උනේ අපිට කියන්න පුළුවන් මොකක්ද? එක තැනකට කැටි වෙලා, සීමා වෙලා, ගොනු වෙලා, එක්කාසු වෙලා මොකක් හරි වචනයක් දාලා. හරි? එහෙම තිබුණ න්‍යෂ්ටිය තමයි ඒකට හේතුව. එතකොට අපි කියනවා එක් ස්ථානයකට කැටි වූ, එක් ස්ථානයකට ඒකරාශී වූ ධනාවර්ත සියල්ලම හරි න්‍යෂ්ටිය කියලා හඳුන්වන කොටසකට සීමා වීම. හරි. ඒක තමයි එන්නේ. එතකොට එතනට අදාළව මේ ආංශකයේ මේ හිස්තැන් වලට අදාළව ලියවෙන්න ඕන. පරමාණුවේ වැඩි කොටසක් මම මෙහි කියන්නම්. අර හිස්තැන් දෙකට එන්න ඕන. හරි. දැන් ලියවෙන්නේ නැද්ද? හරි. පරමාණුවෙන් වැඩි කොටසක් එහෙම නැත්නම් පදාර්ථයෙන් වැඩි කොටසක් හරි මේක පරමාණුවෙන් එහෙම නැත්නම් පදාර්ථයෙන් උනේ පදාර්ථයෙන් වැඩි කොටසක් හරිම වචන ඉතින් පරමාණු කියන එක දාලා ලියන්න කොටසක් මොකද මේ න්‍යෂ්ටිය සම්බන්ධින්නේ මේ කියන්නේ වැඩි කොටසක් හිස් බව එහෙම නැත්නම් හිස් අවකාශ බව හිස් අවකාශ විය යුතු බව හරි මේක තමයි එක නිගමනය හරි මේක එක නිගමනය එතකොට අනිත් නිගමනය හරි අනිත් නිගමනය තමයි මේ න්‍යෂ්ටිය කතාව න්‍යෂ්ටිය හරි න්‍යෂ්ටි එක තැනකට සීමා වෙලා එක තැනකට කැටි වෙලා ධනාරෝපණ ටික හරි ධන එක තැනකට කැටි වෙලා න්‍යෂ්ටි කියලා නමින් හඳුන්වන එකක් තමයි එතන තියෙන්නේ ඒක කියන්න ඕනේ හරි අපි කියනවා මෙතන පරමාණුව සතු ධනාරෝපණ සියල්ල කුඩා ප්‍රදේශයකට හරි කුඩා ප්‍රදේශයකට හරි පරමාණුව සතු ධනාරෝපණ සියල්ල හරි කුඩා ප්‍රදේශයකට සීමා වී හරි න්‍යෂ්ටිය කියලා හඳුන්වන එකකින් නේ තියෙන්නේ න්‍යෂ්ටිය ලෙස හඳුන්වන එහෙම නැත්නම් සලකන ඒකට කැටිවීම හරි න්‍යෂ්ටිය සම්බන්ධ කොටසකට කැටිවීම ඒ කියන්නේ මෙතෙන්දි කියවෙන්න ඕන මෙන්න මේ දේවල් ටික හරි වැඩි කොටසක් හිස් අවකාශ කියන කාරණාව කියවෙන්න ඕන හරි හිස් අවකාශ කතාව වැඩි කොටසක් හිස් අවකාශ කියන එක කියවෙන්න ඕන මේ වාක්‍ය ඇතුළත කියවෙන්න ඕන ධන ආරෝපණ හරි කුඩා ප්‍රදේශයකට සීමා වෙන එකයි ඒක න්‍යෂ්ටි කියලා හඳුන්වනවා වා කියන එකයි කිව්වනම් අදපට් කිව්වේ ඕකත් එක්කනේ ඕකනේ කිව්වේ හරි හරි ඊට පස්සේ තුන්වෙනි ප්‍රශ්නට යනවා හරි ඕක කම්ප්ලීට් කරන්න ඉතින් මොකද්ද තුන්වෙනි ප්‍රශ්නේ කියන්නේ පරමාණුවේ ස්කන්ධෙහි පවතින ඉලෙක්ට්‍රෝන හා ප්‍රෝටෝන වල ස්කන්ධයට වඩා වැඩි බව පරීක්ෂණාත්මක අනාවරණයෙන් පස්සේ ජේම්ස් චැඩ්වික් විසින් නියුට්‍රෝනය සොයා ගන්නා ලදී. පාගත්තොත් හරි මේ වචනෙ නෙත් නෑ. බෙර්ලියම් තහඩුවකට ඇල්ෆාන්ස් වලින් පහර දුන් විට බෙර්ලියම් තහඩුවකට ළමයි ඇල්ෆාන්ස් වලින් පහර දුන් විට මේක ඉතින් මේ නියුට්‍රෝනය අනාවරණය කරගන්න එකේ මේ ප්‍රැක්ටිකල් එකනේ. හරි. එතකොට මේ බෙරිලියම් කියලා කිව්වට පස්සේ දැනගන්න ඕන බෙරිලියම් හයිඩ්‍රජන් හීලියම් ලිතියම් බෙරිලියම් 4 9. හරි. මේ පහර දුන් විට අනාරෝපිත අංශ කිරණ වර්ගයක් පිට වේ. ඒවා නියුට්‍රෝන වේ. සමීකරණ 1 පහදා. හරි. අපි මෙතෙන්දි කතා කරා සහ අපි මේක දැනගෙන ඉන්නවා. නියුට්‍රෝන කියන එක අනාවරණය කරගත්තේ. නියුට්‍රෝනේ අනාවරණය කරගත්තේ බෙර්ලියම් තහඩුවකට ඇල්ෆාන්ස් ගැටෙන සලස්ස. ඇල්ෆා කියලා කියන 2 4. එතකොට මේ දෙන්න ගැටෙන සලස්වට පස්සේ නියුට්‍රෝනේ අනාවරණය කරගන්නවා. නියුට්‍රෝනේ එනවා නම් 1 බිඳුවනේ නියුට්‍රෝනේ කියන්නේ. හරි. නියුට්‍රෝනේ කියලා කියන්නේ 1 බිඳුව. ධන මොකක්ද දෙන්නේ? එන කෙනා x කියලා ගත්තොත් 2යි 4යි
මෙතන තියෙන බිඳුව එහෙනම් මෙතනට එන්නේ කීයද? 6. පරමාණු ක්‍රමාංකය 6 වෙන්නේ කාටවත් නෙමෙයි කාබන්ට 9 4යි 13යි. මෙතන එකක් ගිහිල්ලා තිනවා. එහෙනම් මෙතනට එන්නේ 12යි. එතකොට මේක තමයි නියුට්‍රෝනය අනාවරණය කරගන්නවා කියලා කියන ඒ කාරණාවට අදාළව සමීකරණ. හරි. ඔච්චරයි. මේ හරි. පේපර් 6 එක හොඳට ලියන්න. හරි. හරි නම්